ඒකගේ පළමු කිරිමුරෙත් මං ඔබට පූජා කරා. හිත් පිත් නැති පාහරමුණේ කීර ඒකගේ පැටියෙක් දක්කලා පුල්යාරත් අපේ මේ ඔබට පූජා කරපු සත්තු බේරා දෙන්න ඕනේ. තුන් වරුවක් යන්න කලින් ඒකා මොකಾದ කියලා ඔප්පු කරන්න ඕනේ. පොලයක් ගහලා පහන් හතක් පත්තු කරනවා පුල්යාරත් අපේ. උරේ අදත් පත්ත ගස් දෙක තුනක්ම ලොරියට පැටවිලා ගියා. මොකද බං අපි මේක කරන්නේ කියලාකෝ. වැටයි නියරයි නෙවෙයි බොල පරියාදු කරන්නේ. නීතියට ගිහිල්ලා අහවල් බක්කක් කරන්නේ. එතකොට බොලා කියන්නේ අපිට අතකට පියාගෙන පැත්තකටලා බලාගෙන ඉන්න කියලාද? මේම ගියොත් ඉතින් අපේ දරුවන්ට ගෙයක් දොරක් තනා ගන්නට ඉරන්න ගහක් නැති වෙයි. අතකට පරිස්සම් කරගෙන හිටපල්ලා. කෙමනට වංගු දාන ලූල්ලු කරකෙන් හරි පත්තුල් පහරින් හරි කොටු වෙනවා. අර චුට්ටේ මල්ලි කියන කතාව ඇත්තක්ද කියලා හිතනවා හූරේ. එහෙනම් උඹට තුන් ලනුව ගිල්ලුවා. මතක තියාගනි. වමාහරනකොට බොකු බඩවැල් එක වමාරන්න වෙන්නේ. අනේක හොඳට මතක තියාගනි. හාද?